විසා YouTube channel එකට බොස් සාදරෙන් ආදරෙන් පිළිගන්නවා. අදත් ඉතින් අපි වෙනස් මාර්ගයේ වීඩියෝ එකක් කරගෙන ආවේ. ඔයා කියන්නේ මොකද්ද අද වෙනස් මාර්ගයේ වීඩියෝ එක කියලා? අද අපි වීඩියෝ එක කරන්නේ টপিක් තුනකට. එකක් තමයි Q&A එක. අනිත් එක මොකද සුදු? ඒක සර්ප්‍රයිස් එකක්. අනිත් එක සර්ප්‍රයිස්. ඒක සර්ප්‍රයිස් එකක්. අපි යම් පළවෙනි වැඩි. අපි පළවෙනි ප්‍රශ්නේ තමයි දාලා තියෙනවා මෙහෙම. ඔයාගේ කෙල්ලද මේ මුගේ කෙල්ලද බං? කෙල්ලද බං කියලා තමයි අහලා තින්නේ. මෙයා මගේ ඔයාම කියන්නේ ඒකට. මම මෙයාගේ කෙල්ල නෙමෙයි මම මෙයාගේ කලින් කසාදේ. ඈ කියන්නේ ඇත්ත. හා? කියනට බයද? බොරු මේ ඇත්ත මේක. බොරු බොරු. අත ගන්න බං මේ. බොරුවක් මේක මේ. හරි ඇත්ත කතාව මොනවද කියන්නේ? මෙයා මගේ අක්කා. මේ මගේ මල්ලි. මොකද අක්කයි මල්ලි කියද්දි බලන්නේ නැති දැන් කට්ටිය ගොඩක් දන්න අපි දෙන්න එක වයසේ කියලා. එක වයසේ වෙලා බලනවා නැති කොහොමද අක්කයි මල්ලි වුනේ කියලා. කොහොම කියන්නේ කතාව? මට පැටලෙනවා කියන්නේ. මම කියන්නම් දැන් මේ. අපි දැන් මේ නෑදෑ සීන් එකක් එන්නේ හොඳේ. අපේ තාත්තගේ පැත්තේ නැන්දයි තාත්තට නංගි අයියා ඉන්නේ හොඳේ. මේ ඒ නංගිගේ ලොකු දුව තමයි මෙයා. ඊට පස්සේ දැන් මෙයා එහෙම තමයි අපි නෑදෑකම වෙන්නේ. මෙයා අක්කා මම මල්ලි කෙල්ලෝ කොල්ලෝ නෙමෙයි. වැරදි හිතන්න එපා. අපි යන් දෙවෙනි එකට. මේ තමයි අපේ දෙවෙනි ප්‍රශ්නේ. මේක ප්‍රශ්නයක් වගේමත් නෙමෙයි මේක නිකන් කමෙන්ට් එක අපි කියවලම් බලමු නේද? ඔව්. ඒ කමෙන්ට් එකේ ඉතින් පොඩ්ඩක් සතුටුයි. අද උදේ ඔයාලගේ channel එක දැක්කේ. විශ්වාස කරන්න වීඩියෝ ඔක්කොම වගේ බැලුවා. හැම දෙයක්ම හොයාගත්තා. විශාට අයියයි මල්ලි නෙතුට නංගිලා දෙන්නයි අයියා. එතන පොඩි වැඩක්. එතන නෙතුට අයියා කෙනෙක් නෑ. නෙතුට ඉන්නේ නෙතුයි නංගිලා දෙන්නයි. අර මගේ සීන් එක හරි මොකද මට තියෙනවනේ මල්ලි විශාට අයියයි මල්ලි. අයියයි මල්ලි විශාට අයියයි මල්ලි කියන එක හරි. ඒක හරි. ඒක හරි. සෑහෙන වැඩෙක්. නෙතුගේ අම්මගේ අයියාගේ පුතා විශ්මිත. ඔව් ඒකත් හරි. ඒකත් හරි. වැඩෙක්. කහතොඩුවේ ඉන්නේ. මීරිගම ඉන්නේ නෙතු වගේ තේරුනේ. දෙන්නටම වයස 16යි. ඇත්ත. නෙතු මහසෝනට බයයි. ඒක කොහොමද හොඳද ගත්තේ? නෙතු මහසුනට බයයි කියලා දැනගන්න. නෑ මට මතකයි අපි ලයිව් එකක කිව්ව කතාව. යකෝ ඒ ලයිව් එකක් බලන් ඉඳලා කියන්නේ. ඔයාලා මේ තියෙන කමෙන්ට්. විශාට රැවුල ලාවට තිබ්බනම් හොඳයි. subscribe කියන්නේ ඒවල සර්ප්‍රයිස් කියලා තමයි කියන්නේ. බැරි කමකට නෙමෙයි පන්තිස කමකට. ඔයාලා මේ වීඩියෝ එක සර්ප්‍රයිස් කරලා නැද්ද? එහෙනම් දැම්ම සර්ප්‍රයිස් කරන්න. වීඩියෝ එකට මේ channel එක. මේ ආදරේ කියලා තියෙනවා. මෙහෙමයි. වැඩෙක් ඔයාලට මං කියනවා වැඩෙක් සුපිරි. අපි යන් ඊළඟ එකට. අපි තුන්වෙනි ප්‍රශ්නේ මෙහෙම කමෙන්ට් එකක් දාලා දිනවා. hina වෙයන් මේකේ එකට කැමතියි කියලා. දැන් ඔයා කැමතිද මිනිස්සු වාට hina වෙනවද? hina වෙනවට රයිට් කැමති. එහෙම නෙමෙයි වැරදි දෙන්නේ නෙමෙයි නිකන් hina වෙනවට. අයි තව කමෙන්ට් දාලා තියෙන අවධානය දෝනේ. අවධානය ඕනේ හින්දානේ වීඩියෝ දාන්නේ. ඉතින් අවධානය තමයි ඉල්ලන්නේ. අවධානය අපිට අවධානය ඕන හින්දා තමයි වීඩියෝ දාන්නේ. ලොකු කමකට කියනවා නෙමෙයි. ඉතින් අවධානය ඕනේ හින්දානේ වීඩියෝ දාන්නේ. අපි නැත්නම් මේ වීඩියෝ දාන්නේ නැහනේ. එහෙමයි ලොකු ලයින් දාන්නවා. එහෙම නැහැ. මේ අපි සාමාන්‍ය මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මෙයා කැමති hina වෙනවට වගේ කමෙන්ට් දාන්න දිගටම. අවුලන්නේ අපි යන් ඊළඟ එකට. අපි හතරවෙනි ප්‍රශ්නේ දාදින මෙහෙම යාළුවෙක්නේ මොකද හැමතිස්සෙම සුදු ගාන්නේ. හැබැයි අවුලක් නැහැ දෙන්නම මරු. දැන් ඔයාගෙන් අහලා දින අයියෝ මට හැමතිස්සෙම සුදු කියන්නේ කියලා. ඒකටත් කිය. මෙයාට අපි පොඩි කාලේ නම් සුදු කියන්නේ මොකද මෙයා ඉස්සර නිකන් කිරි පාටට හිටියේ. දැන් ඒ තරමට සුදුයි. දැනුත් සුදුයි. දැනුත් සුදුයි. ඒ පුරුද්දට තමයි තාම සුදු ගන්නේ. මට ඔක්කොම කතා කරන්නේ සුදු කියලා කියන්නේ. යාළුවා පවා සුදු කියලා කතා කරන්නේ. ඔයත් කැමති නම් මේකට විශා කියන්නේ සුදු ඔයා ලස්සනයි මේ වීඩියෝ එක. අන්න එහෙම කමෙන්ට් එකක් දාන්න පුළුවන්. හරි ඉතින් කොටින්ම කියන මගේ යාළුවා කතා කරන්නේ සුදු කියලානේ මෙයාට පුරුද්දට. අන්න. ඔව්. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. අපේ පස්වෙනි ප්‍රශ්නේ තමයි මෙහෙම කමෙන්ට් එකක් දාලා දෙනවා. උඹේ වයිෆ් තමයි ඔය ඉන්නේ. අර මුලින් හිටියේ නෑනා. රයිස් එක හැදුවේ නැන්ද අම්මා. අපේ ඔය කලවැදි රයිස් එක තමයි ඔය කමෙන්ට් එක දාලා තිබ්බේ. මේ මෙහෙමයි. ඊට පස්සේ තියෙන මොකක්ද තව එකක් තියෙනවා. මේ දෙන්න බැඳලාද නැත්තම් අයියයි නංගිද බං. අයියෝ මට වහගන්න හිතිලා තියෙන්නේ. දැන් කලිනුත් කිව්වා දැන් මේ නෑ අපි අක්කයි මල්ලි. දැන් දෙවෙනි වාර කියන්නේ මෙයා අක්කා මම මල්ලි නෑදෑකමත් කිව්වනේ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. අපේ ඊළඟ ප්‍රශ්නේ තමයි මෙහෙම කමෙන්ට් එකක් දාලා තියෙනවා. ආයේ උඹ නිකම් බිග් ෆුට් කෙනෙක් වගේ බං. ඊ ඇත්ත බං. උඹට මතක නැද්ද ඒ කාටුන් එක? අර හීරෝ එකේ ගියේ අර ඉස්සර මම එන ආසාවෙන් බැලුවේ කාටුන් එක. ඔය උඹගේ කොණ්ඩේ අවලා තියෙන නේද? කොණ්ඩේ තෝ තාත්තගේ අර මයිල් මුළු ඇඟෙම ඔව්. අර මුගේ රැවුලත් ඔය පාටම යන මේ තනි කර බිග් ෆුට්ම තමයි. මූණත් ඒ වගේ. ඒ කියන්නේ මගේ ඇඟේ හැමතැනම මයිල් කියලා දවලා කියන්නේ. අපේ දෙවෙනි ටොපික් එක කිව්වොත් මේක ඔයාලට සර්ප්‍රයිස් එකක් කියලා නේ කිව්වේ. මෙහෙමයි. මට දැන් මේක දැනෙන්නේ මම එක අඩියක් උඩට තිබ්බා වගේ.
ඔයාලට නම් කොහොමද දන්නේ මට මේක සෑහෙන්න ලොකුයි කිව්වොත් අපි මෙයාලට එකපාරම කියමුද මට මේ Google AdSense letter එක ආවා. අර ඒකයි මට පොඩ්ඩක් එහෙම සෑහෙන සතුටින් මං ඉන්නේ. මෙයා දන්නවා මම අද කොහොමද හිටපු සතුට කියලා. ඔය AdSense letter එක ගන්න මූ හින්ද කට්ටක් ඇත්ත කියන්න ඕනේ. අපි වීඩියෝ කරපු විදිය මෙයාලා දැක්කනම් එහෙම. ඔයාලා මේ වීඩියෝ එක උනත් ඔයාලා දන්නවනම් අපි කරන්නේ කොහොමද කියලා ජීවිතේම හිතන්නේ නැහැ මෙච්චර ඔය තියෙන මේ වගේ ෆෝන් එකකින්ද වීඩියෝ කරන්නේ ඔයාලද වීඩියෝ කරන්නේ කවුද ඉන්නේ එහෙම ඕගොල්ලෝ හිතන්නේ නැහැ නම් මේ කියන්නේ අපිට ඇද පුද මුකුත් ඒ වගේ ඔයාලා සමන්නේ අපිට කමෙන්ට් දාලා දින ඔය ගැන අවුලක් නැහැ අපි නෑ හොඳ කමෙන්ට් ගොඩක් තියෙනවා බෑඩ් කමෙන්ට් නම් එච්චර මහලොකට තිබුණේ නැහැ ඊට පස්සේ දැන් ඉතින් මේක තමයි අපි මේක ඔයාලට මම වීඩියෝ ක්ලිප් ටිකක් පෙන්නන්නම් One eternity later. මට මේ AdSense letter එක හම්බුනේ උදේ මම වීඩියෝ කරන්නේ රෑ මම මේක තාම ඕපන් කරෙත් නෑ දැන් මම වීඩියෝ එකම ඕපන් කරනවා කියලා හිටියේ දැන් මට පට්ට සතුටුයි මට පට්ටම මගේ මූණෙන් පේනවත් දන්නේ මට පට්ටම සතුටුයි මේක ඕපන් කරමු නේ මම ඔයාලට රෙකෝඩ් එකක්ම ගෙනවා මේක ඕපන් කරන එක ඔන්නෝම මෙන්න මෙහෙම ඒක තමයි මුලින් නරුවේ මම ඉස්සෙල්ලා මෙහෙම මේක ගැලෙව්වා හොඳේ නවලා ඉන්නේ ඒකට ගැලවෙනවා සමාන හදිස්සිය වැඩි හදිස්සිය කලබලේ ඔයාලට කම්මැලි නම් මොනවා හරි අතර ගන්න පුළුවන් කන්න හරි බීමයක් බිබී හරි වට මේක බලන්න පුළුවන් නැත්නම් බයිට් එකක් මොකක් හරි කකා එහෙම බලන්න පුළුවන් මේක මෙහෙම ඉරුවා මේ AdSense letter එක එන්න YouTube එකේ watching time 4000යි සබස්ක්‍රයිබර්ස්ලා 1000යි කම්ප්ලීට් කරන්න ඕනේ මම ඒක කම්ප්ලීට් කරා ඊට පස්සේ ඩොලර් 10ක් පුරවන්න ඕනේ මේක ඇප්ලයි කරලා මට සති දෙකක් වගේ ගියේ එන්නේ ඔයාලටත් පුළුවන් මම කියන්නේ ඔයාලටත් කරන්න ඊට පස්සේ මම මේක මේ විදියට අරලා බලනවා මේ විදියට තමයි තියෙන්නේ මොකක්ද උන අනිත් පැත්තේ තිබ්බ කොලියට මේක තමයි මේක අපි ඊට පස්සේ යන් තුන්වෙනි සර්ප්‍රයිස් එකට අපිට දැන් සර්ප්‍රයිස් දෙකක් තියෙනවා කිව්වනේ එකක් දැන් අපි ඉස්සෙල්ලා පෙන්නුවා දැන් මේක තමයි අපේ දෙවෙනි සර්ප්‍රයිස් එක ටොපික් තුනක් තියෙනවා දෙකක් ඉවර කරා දැන් දෙවෙනි සර්ප්‍රයිස් එක මේකේ දැන් කතාව මම සබස්ක්‍රයිබර්ස්ලා 60000 ගැහුවා කම්ප්ලීට් කරා දැන් කම්ප්ලීට් 60k ගහලා තියෙන්නේ අපි දැන් ඒකේ සතුටට මේක එක එක කපනවා දැන් මෙහෙමත් හිතනවා ඉතින් මොකද 60000 කියන්නේ මොකද්ද ගානක්ද මොකද්ද කියලා කියන හැටි එක්කෙනා දන්නවා ඒකේ තියෙන වටිනාකම සතුට ඒක ආවහම මට අනික AdSense account එක AdSense letter එකත් උදේ හම්බෙලිවෙල මේ සබස්ක්‍රයිබර්ස්ලා මේ 60k ගහපු එකට තමයි මට සෑහෙන සතුටු අර ගොඩක්ම AdSense letter එකක් ආපු හින්දා තමයි සතුටු ඒකමයි මම අද කේක් එකක් කපන්නේ මේක තමයි තුන්වෙනි සර්ප්‍රයිස් එක අපි දැන් මුලින්ම ඉන්න මම පත්තු කරන්න ඔව් පත්තු කරන්න ඉන්න පත්තු වෙන්න බල්ලෙක් වගේ ඇහුවේ Happy birthday කියනවා දැන් ඕකට අපිට පේක්ස් එක ප්‍රතිචාර හැමතැනම thank you ඔයාලට පේන්නේ අපි දෙන්නා විතරයි thank you ඔයාලට පේන්නේ අපි දෙන්නා විතරයි ඒකට මේ වටේ එන පිරිසක් ඉන්නවා ගෙදරයි තිරේ පිටිපස්ස පේනවා තිරේ පිටිපස්ස පේනවා ඔයාලා හිරා වෙනවා ෂුවර් මේ කැමරා කරන අයියා තිනා වෙනවා අපි දෙන්නම මේක ඒවා 1 2 3 සබස්ක්‍රයිබර්ස් ලෑට දා නෑ 60යි ඉක්මනට මං සිල්වර් බටන් එක ගේනවා මං දන්නවා ඔයාලා දව් කරනවා කියලා මේ අවුරුද්ද ඇතුළත දැන් කපනවා හරියට ලස්සනට කපන්න මම කප ඔව් මේ මුලින්ම මං ඔයාලට කවන්නේ නෑ මං ඔයාට කවන්න නෑ මුලින්ම මං නෑ මෙහෙම සිද්ධ මං කන්නේ නැහැ ඔයාලට කවන්නේ නැහැ පළවෙනිව කන්න ඔයාලට පළවෙනි කෑල්ල කන්න මගේ සබ්ස්ක්‍රයිබර් හරි රසයිනේ මම පළවෙනි අපි දෙවෙනි එක නෑ මම උඹට කවලා කවන්න තුමු ඔයා මේ හරි හරි මගේ channel එකේ මම ඔයාලට කවන්න නෑ අපි දෙන්න හරි එන දෙන්න දෙපැත්තෙන් කමු ඒක හරි නෑ නෑ ඒක හරි නෑ අයිනව කවන්න දැන් ඔයාගේ channel එක කන්න හරි නෑ හරි වට අයිසින් ඕනේ අයිසින් එපා අයින යට හරි කන්නද කන්ඩලේෂන් කියලා කියන්නේ උඹ එකක් දෙන්නද එපා අම්මෝ මේ අනේ මට කන්න කන්ඩලේෂන් මේ හරි දැන් මෙහෙම
දැන් ඔයාට මම දැන් සබස්ක්‍රයිබර්ස්ලා 60000 ගහපු එක ගැන ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ ඇත්තටම කිව්වොත් කියන්න වචන නෑ අපේ පරම්පරාවේ පළවෙනිය YouTube එකක් කියලා මෙහෙම තැනකට ආපු 60000 කියන්නේ ලොකු ගාණක් ඔයාලට නොවුනට අපිට ලොකු ගාණක්. ඒක ඉතින් අපිට දන්නේ නේද? කට වහන් ඉන්නේ කියන්නකො මොනවා හරි. පොඩ්ඩක් ඉන්න. මෙයා උඩ ගිහින් ඉන්නේ බහලේ. බහින්න බිමට. හරි වැඩි. එහෙම කියන්න එපා. මම දැන් නළුවෙක්. අගේ කළ යුතු දේ අගේ කළ යුතුයි. ඔව්. නළු ඔව්. නෑ කිව්වොත් කියන්නේ. එහෙම නෙවෙයි දැන් මේ තීරේ පිටිපස්සෙ තව දේවල් තියෙනවා. අපි ඔයාලට තව දේවල්. තව එක්කෙනෙක්. දැන් මේ කට්ටි බලන්නේ කවුද මේ කියලා මේ තමයි අපි අර නැන්දා අර මුලින්ද කිව්වේ. මේ නෙතුගේ අම්මා. මේ දැන් අම්මා. ඔව්. මට නැන්දා සෑහෙන්න උදව් කරා. නැන්දා යම්මයි. අම්මා මතක් කරනවා අම්මා නෑ මම අම්මා ගෙදර මම නැන්දලා ගෙදර ඉන්නේ. ඉතින් මං නැන්දව ගෙන්නුවේ මෙතනට. නැන්දර මං ගැන මොකද්ද කියන්න තියෙන්නේ? මං සබස්ක්‍රයිබර්ස් 60000 ගැව්වා. තව ඇක්සෙසරේට් එකක් කොහොම හරි එකක් කරගත්තා. ඒකට මොකද්ද මං ගැන කියන්න තියෙන්නේ? මාරම සතුටුයි. මොකද මගේ පවුලේ මගේ සහෝදරයාගේ පුතා මේ ඉන්නේ පොඩි අයියාගේ. මට මාරම සතුටුයි මේ වෙක් ගත්තට මේ පුතාට. මම ඇත්තටම සුබ පතනවා හැමදාම සතුටින් ඉස්සරහට කරගෙන යන මේ හැම දෙයකටම මම උදව් කරනවා. මගේ පුතාට මම ඇත්තටම මම ගොඩක් සුබ පතනවා. මම කියන්නේ ඉස්සරහට කොහොම හරි අපි ජයගමු කියන එක තමයි කියන්නේ. සිල්වර් බටනයත් ළඟදිම ගේනවා. කොහොම හරි ඒකත් මෙහෙටම ගේනවා. මේ නැන්දලා ගෙදර ඉද්දිම සිල්වර් බටනයත් ගේනවා. අනිවාර්යෙන් මම ඒකටත් උදව් කරනවා. මම ඉදිරියට කොහොම හරි හැම දෙයකටම උදව් කරනවා. මම හැමදේම පුළුවන් විදියට මම සුබ පතනවා හැම දෙයකටම ඉස්සරහට යන්න කියලා. අද මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔය ටොපික් තුනක් ගැන කතා කරන්න තමයි අද ආවේ. හරි මට සෑහෙන සතුටුයි. එහෙනම් අද අපේ වීඩියෝ ඉවරයි. දැන් ඉතින් මට කියන්න තියෙන පුරුදු පරිදි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. තව මේ වීඩියෝ එකට අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. එහෙනම් අපි ගියා. බයි බයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.